එදිනෙදා ජීවිතේදී අපි සමහර විට ඒ තරම් හිතන්නේ නැති ඒත් හරිම වැදගත් පුරුද්දක් ගැන ටිකක් ගැඹුරට කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. ඔව්. අපි අතේ තියෙන්නේ කාන්තා සනීප ආරක්ෂාව ගැන ලියවුණු මාර්ගෝපදේශයක්. මේක කියවද්දි මට හිතුණු ප්‍රධානම දේ තමයි අපි පිරිසිදුකම කියලා හිතාගෙන කරන සමහර දේවල් වලින් ඇත්තටම වෙන්නේ හානියක් නේද කියන එක. හරියටම වැඩිපුර පිරිසිදු කරනවා කියන එක හැම වෙලේම වඩා හොඳයි කියන එක නෙවෙයි. ඒක තමයි. ඉතින් අද අපි හොයන බලන්න යන්නේ මුත්‍රා කිරීමෙන් පස්සේ පිරිසිදු වීමේදී ශරීරයේ ස්වභාවික ආරක්ෂක පද්ධතිය එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. ඔව් ශරීරයට බාධා නොකර ඒකට සහයෝගය දෙන එක තමයි වැදගත්ම දේ. හරියට හරි. මේ මාර්ගෝපදේශයේ පෙන්වන විදිහට ගොඩක් දෙනෙක් අතින් වෙන ඒත් ඒ තරම් ගණන් ගන්නේ නැති පොදු වැරද්දක් තියෙනවා. ඒ තමයි ආදාළ ප්‍රදේශීය වතුරෙන් සෝදලා හරියටම වියලා ගන්නේ නැතිව පොඩි තෙත ගතියක් එක්ක යට ඇඳුම් අඳින එක. අන්න එතන තමයි පළවෙනි ඩොමිනෝව වැටෙන තැන. හිතන්නකෝ සමහර ශුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න පරිපූර්ණම පරිසරයක් හැදෙනවා. ඒ කොහොමද? ඒකට සාධක 3ක් ඕනේ. තෙතමනය, උණුසුම සහ අඳුර. අපි යට ඇඳුම් ඇඳපුවාම උණුසුමයි අඳුරයි හරි. හරියට වියලා ගත්තේ නැත්නම් අර තෙතමනියත් එකතු වෙනවා. හරියටම. ඒ සාධක 3 එකතු වුණාම ඒක හරියට අහිතකර ශුද්‍ර ජීවීන්ට දීපු විවෘත ආරාධනාවක් වගේ. හරි. එතකොට මේ තෙතමනිය කියන පුංචි වැරද්දෙන් පටන් ගන්න ලොකුම ගැටලු මොනවද? මම හිතන්නේ පළවෙනි එක නම් ගොඩක් දෙනෙක්ට අත්දැකීම් ඇති. ඔව් පළවෙනි සහ සුලභම ගැටලුව තමයි දිලීර ආසාදන. yeast infections. විශේෂයෙන්ම කැන්ඩිඩා කියන දිලීරය. මෙතන පුදුම හිතෙන කාරණේ තමයි මේ කැන්ඩිඩා කියන දිලීරය සාමාන්‍යයෙන් අපේ සමමත කිසිම හානියක් නැතිව සමබරව ජීවත් වෙනවා. ඒක අපේ ශරීරයේම කොටසක්. පොදකින්නේ. ඒ කියන්නේ ඒක පිටින් එන දෙයක් නෙවෙයි. අපේ ඇගේම ඉන්න දෙයක්. හරියටම. ගැටලුව වෙන්නේ පිටින් ආසාදනයක් වෙන එක නෙවෙයි. අර අපි කලින් කතා කරපු තෙතමනේ උණුසුම සහිත පරිසරය ලැබුණාම සාමකාමීව හිටපු දිලීර ගහණය පාලනයකින් තොරව වැඩි වෙනවා. ඔව් සමබරතාවය බිඳ වැටෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර දරා ගන්න බැරි කැසීම, සම රතු වීම, සුදයම වගේ ලක්ෂණ මතුවෙන්නේ. ඒ කියන්නේ අපිමයි නොදැනුවත්වම ය පරිසරය හදලා දෙන්නේ. අනිවාර්යයෙන්ම. හරි. දිලීර කියන එක පැහැදිලි. ඒත් මේ මාර්ගෝපදේශයේ දෙවෙනි අවදානමක් ගැන කියනවා. ඒ තමයි බැක්ටීරියා ආසාදන. මම හිතුවේ බැක්ටීරියා හැදෙන්නේ අපිරිසිදුකම නිසා කියලා. නිකම්ම තෙතමනයකට කොහොමද බැක්ටීරියා වැඩි වෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකට හේතුව හරිම රසවත්. සමේ යම් ප්‍රදේශයක් දිගු වේලාවක් තෙත්ත තිබුණොත් ඒකට ලැබෙන වාතාශ්‍රය අඩු වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් අඩු වෙනවා. හරි. අපේ ශරීරයේ ඉන්න හිතකර බැක්ටීරියා වලට ඔක්සිජන් ඕනේ. හැබැයි බැක්ටීරියල් වැජිනෝසිස් වගේ තත්ත්වයන් ඇති කරන අහිතකර බැක්ටීරියා තිනවා. ඒවට කියන්නේ ඇනාරෝබික් කියලා. ඒ කියන්නේ ඒවට වර්ධනය වෙන්න ඔක්සිජන් අවශ්‍ය නැහැ. ඇත්තටම ඔක්සිජන් අඩු පරිසරවල තමයි ඒවා වේගයෙන්ම පැතිරෙන්නේ. දැන් තේරුණා. තෙතමනේ නිසා සමට හරියට හුස්ම ගන්න බැරි වෙනවා. ඒකෙන් මාසිය බෑන්නේ අර අහිතකර බැක්ටීරියා. ඒ කියන්නේ මේ මාර්ගෝපදේශයේ මාළු පිළිගඳක් වගේ අප්‍රසන්න ගන්ධයක් ගැනත් කියන්නේ. ඔව්. ඒ අප්‍රසන්න ගන්ධය කියන්නේ අර ඇනරෝබික් බැක්ටීරියා වල ජීවන ක්‍රියාවලියේ අතුරු ප්‍රතිඵලයක්. ඉතින් දිලීර වගේම තමයි අපිමයි ඒවට වර්ධනය වෙන්න හොන්නම පරිසරය හදලා දෙන්නේ. මේ මාර්ගෝපදේශයේ තිබුණු මාව ඇත්තටම පුදුම කරපු තුන්වෙනි කාරණේට දැන් අපි යමු. මම මේ වචනේ කවදාවත් අහලා තිබුණේ නැහැ. මැසරේෂන්. සිංහලෙන් කියනවනම් සම මෙලෙක් වීම. මොකද්ද මේ? ඒක හොඳ උපමාවකින් කියන්නම්. අපි ගොඩක් වෙලා වතුරේ හිටියම ඇඟිලිතුරු රෙලි වැටෙනව නේද? ඕ. අන්න ඒක මැසරේෂන් වල මූලික අවස්ථාවක්. කියන්නේ සමේ උඩම තියෙන ස්තරයට ඕනෑවට වඩා වතුර උරාගත්තාම ඒ සෛල අතර බැඳීම් දුර්වල වෙලා සම මෙලෙක් දුර්වල ස්වභාවයක් ගන්නවා. හරි. ඇඟිලි තුඩු වලට එම වෙන එක සාමාන්‍ය දෙයක් නේ. ඒත් මේ කීන ප්‍රදේශයේදී ඒක හානිකර වෙන්නේ කොහොමද? හානිකර වෙන්නේ මෙහෙමයි. මෙහෙම මෙලෙක් වෙච්ච දුර්වල වෙච්ච සමක් අපි ඇවිදිනකොට එකිනෙක ගැටෙනවා. ඝර්ෂණයක් ඇති වෙනවා. නිරෝගී වියලි සමකට ඒ ඝර්ෂණය දරා ගන්න පුළුවන්. හැබැයි අර මෙලෙක් වෙච්ච සමට ඒක දරා ගන්න බෑ. හරිම ලේසියෙන් හීරෙනවා, රතු වෙලවා, පොඩි තුවාල පවා හැදෙනවා. මට දැන් තේරෙනවා. ඒ කියන්නේ මේක ද්විත්ව ප්‍රහාරයක් වගේ. මුලින්ම තෙතමනේ නිසා සමය ආරක්ෂාව දුර්වල වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ක්‍රියාවකින් පවා සමට හානි වෙනවා. හරියටම. ඒ ඇතිවන පුංචි තුවාල කියන්නේ තවත් ආසාදනවලට දොරටු වගේ එහෙනම්. අන්න ඒක තමයි භයානකම දේ. ඒ කුඩා සීරීම් හරහා
අර අපි කලින් කතා කරපු දිලීර සහ බැක්ටීරියා වලට සමේ ගැඹුරටම යන්න පාරක් හැදෙනවා. ඉතින් පේනව නේද මේ අවදානම් තුනම පටන් ගන්නෙ එකම තැනකින්. සේදීමෙන් පසු ප්‍රදේශය තෙත්ව තබීම. ඕ හරි. මේ ටික ඇහුවම නම් පොඩ්ඩක් බයත් හිතෙනවා. ඒත් හොඳ ආරංචි තමයි මේ හැම දෙයකින්ම බේරෙන්න හරිම සරල පියවර ටිකක් මේ මාර්ගෝපදේශයේ තියෙනවා. අපිට පියවරෙන් පියවර බලමු. පළවෙනි එක. පිරිසුදු කිරීමට ජලය පමණක් භාවිත කිරීම. ඔව් මේක ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් ගන්න තැන. යෝනි ප්‍රදේශයේ සමේ pH අගය ඒ කියන්නේ ආම්ලිකතාවය ස්වභාවිකවම ටිකත් ආම්ලික පැත්තට බරව තියෙන්නේ. ඒකට හේතුවක් තියනවද? ඔව් එතන ජීවත් වෙන ලැක්ටෝබැසිලස් කියන අපේ මිත්‍ර බැක්ටීරියා තමයි ඒකට හේතුව. මේ ආම්ලික පරිසරය තමයි අහිතකර ජීවීන් වර්ධනය වීම වළක්වන ස්වභාවික පලිහ. පොඩ්ඩක් ඉන්න. ඒ කියන වතුර විතරක් ඇත්තරම ඇතිද? ගොඩක් දෙනෙක්ට මටත් ඇතුළුව සබන් හරි ෆෙමිනයින් වොෂ් එකක් හරි දැම්මම තමයි පිරිසිදුයි කියන හැඟීම එන්නේ. ඒක නිකන් මානසික දෙයක් විතරද? බොහෝ වෙලාවට ඔව්. සාමාන්‍ය සබන් සහ බොඩි වොෂ් අධික ක්ෂාරීයයි. ඒවා පාවිච්චි කරලාම අර සියුම් ආම්ලික සමබරතාවය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒක හරියට අපේ ආරක්ෂක හමුදාවට අපිම පහර දෙනවා වගේ වැඩක්. අර පිරිසිදුයි කියන හැඟීමෙන්නේ ඒවයි තියෙන සුවඳ සහ පෙන නිසා. හැබැයි සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් ඇල්මරුණු පිරිසිදු ජලය විතරක් හොඳටම ඇති. ඒක නම් ඇත්තටම හිතන්න ඕන දෙයක්. හරි දෙවෙනි පියවර. මේ මාර්ගෝපදේශයේ මේක හඳුන්වන්නේ රන් රීතිය කියලයි. ඒ තමයි ඉදිරියේ සිට පිටුපසට සේදීම. මේක අතිශයම වැදගත්. ඇයි ඒක මැචරටම වැදගත් වෙන්නේ? මුත්‍රා මාර්ගයේ යෝනි මාර්ගය සහ ගුද මාර්ගයේ පීඨලා තියෙන එකිනෙකට හරිව ළඟින්. ගුද මාර්ගයේ ආශ්‍රිතව E. coli වගේ බැක්ටීරියා ඉන්නවා. ඒවා බඩවැල් ඇතුළේ ඉන්නකන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවා මුත්‍රා මාර්ගයට ඇතුළු වුණොත් ඊටාම දරුණු මුත්‍රා ආසාදනය කියන්නේ UTI ඇති කරන්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණයෙන්ම යාන්ත්‍රික ක්‍රියාවලියක්. අපි වැරදි පැත්තට සේදුවොත් අපිම නොදැනුවත්වම ගුද මාර්ගයේ ඉන්න බැක්ටීරියා මුත්‍රා මාර්ගයේ පැත්තට ගේනවා. හරියටම. කාන්තාවන්ට මුත්‍රා ආසාදන හැදෙන්න තියෙන ප්‍රධානම හේතුවක් තමයි මේක. ඒ නිසා හැම විකම චලනය වෙන්න ඕනේ ඉදිරිපස සිට පසුපසට විතරයි. තුන්වෙනි පියවර. මේකත් මතභේදාත්මකයි. ඇතුළත සේදීමෙන් වළකින්න. එහෙම නැත්නම් no douching. මූලාශ්‍රය කියන්නේ ඒක භයානක වැඩක් කියලා. ඇයි ඒ? ඒක ඇතුලේ නිපද වෙන ස්වභාවික ශ්‍රාවයන් වලින් මැරුණු සෛල අනවශ්‍ය දේවල් නිරන්තරයෙන්ම සෝදලා එළියට දානවා. අපි ඩූචින් වගේ දෙයක් කළාම අර ස්වභාවික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. ඒකේ නායමත් අර කතාවමයි. වැඩිපුර පිරිසිදු කරන්න ගිහින් තියෙන ආරක්ෂාවත් නැති කරගන්නවා. ශරීරයට තමන්ගේ වැඩේ කරගන්න ඉඩ දෙන එක තමයි හොඳම දේ. නියත වශයෙන්ම. හොඳයි. දැන් අපි එනවා හතරවෙනි සහ සමහර විට වැදගත්ම පියවරට. අපි කතාව පටන් ගත්ත තැනටම ආවා වියලා ගැනීම. හැබැයි මූලාශ්‍රය කියන්නේ තදින් ඇතිල්ලීම වෙනුවට තට්ටු කරමින් තෙත් උරා ගැනීම කරන්න කියද. ඔව්. dabbing or patting. මේක හරිම සියුම් වෙනසක් වගේ පෙනුනට ඇයි ඒක මෙච්චර වැදගත්? ඒක තීරණාත්මකයි. අපි කලින් කතා කළානේ ඒ ප්‍රදේශයේ සම කොයිතරම් සියුම්ද කියලා. අපි ටිෂු එකකින් හරි රෙද්දකින් හරි තදින් අතුල්ලනකොට ඝර්ෂණයක් ඇති වෙනවා. හරි. ඒ ඝර්ෂණය නිසා අපේ ඇසට නොපෙනෙන ඊටාම කුඩා සීරීම් ඒ කියන්නේ මයික්‍රොබ්‍රේෂන්ස් සමේ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හරියට සියුම් වැලි කඩදාසියකින් සම අතුල්ලනවා වගේ දෙයක්ද? ඒක හරිම හොඳ උපමාවක්. වෙන්නේ ඒකම තමයි ඒ කුඩා සීරීම් හරහා බැක්ටීරියා වලට සම ඇතුළට යන්න පුළුවන්. හැබැයි ඩැබින් වලදී ඝර්ෂණයක් නැහැ. හරියටම එතනදී වෙන්නේ උරා ගැනීමේ ක්‍රියාවලියෙන් ජලය ඉවත් වෙන එක. පිරිසිදු මෘදු ටිෂු එකක් අරගෙන තෙත තියෙන තැන මත තියලා මෘදුව තද කරන එක විතරයි කරන්නේ. එතකොට සමට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ තෙතමන සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ප්‍රදේශයේ වියලිව තියා ගන්නත් පුළුවන්. ඒකෙන් අපි මුලින්ම කතා කරපු හැම අවදානමකම ආරක්ෂා වෙන්නත් පුළුවන්. නියත වශයෙන්ම. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් ඉගෙන ගත්තේ ඇත්තටම සරල එදිනදා පුරුද්දක් වුණත් ඒ පිටුපස කොච්චර විද්‍යාවක් තියෙනවද කියලයි. ඕ ඒක ඇත්ත. ප්‍රධානම දේවල් ටික නැවත මතක් කළොත් ප්‍රදේශයේ හැම විටම වියලිව තබා ගැනීම, පිරිසිදු කිරීමට සැර සබන් වෙනුවට වතුර විතරක් පාවිච්චි කිරීම, ඉදිරිපස සිට පිටුපසට කියන රන් රීතිය සහ ඇතිල්ලීම වෙනුවට තට්ටු කිරීම. මේ හැම දෙයකින්ම කියවෙන්නේ එකම දෙයයි ශරීරයේ ස්වභාවික ආරක්ෂක පද්ධතිය එක්ක රණ්ඩු වෙනව වෙනුවට ඒවට සහයෝගය දෙන්න කියන එක. මේ මූලාශ්‍රය අපිට කියා දෙන්නේ සම කියන්නේ නිකම්ම ආවරණයක් නෙවෙයි ඒකත් සියුම් පරිසර පද්ධතියක් කියන එක.
අපි මයික්‍රෝබයෝම් ගැන කතා කරන්නේ බඩවැල් ගැන වුණත් අපේ මුළු ශරීරයම මේ වගේ සියුම් සමබර පරිසර පද්ධති තියෙනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ නිරෝගීකම කියන්නේ ලොකු දේවල් කරන එකම නෙවෙයි මේ වගේ පොඩි නිවැරදි පුරුදු දිනපතා කරන එක. ඔව් අවසාන වශයෙන් සිතනට යමක් ඉතිරි කරන්නම්. අපේ ශරීරයේ ස්වභාවික පද්ධති සමග වැඩ කිරීමේ මේ මූලධර්මය සෞඛ්‍යයේ වෙනත් කුමන ක්ෂේත්‍රයන්ට ආදාළ කරගන්න පුළුවන්ද කියලා හිතන්න. අපි ගන්න ආහාරවල ඉඳලා අපේ මානසික සෞඛ්‍ය දක්වා ශරීරයට සවන් දීලා එහි ස්වභාවික ක්‍රියාවලියන්ට සහයෝගය දීමෙන් අපිට කොච්චර දේවල් අත් කරගන්න පුළුවන්ද?